හරි. පුතාලා මේක තමයි 12 ශ්‍රේණිය අපි කියනනේ මේක තමයි ටීචර්ස් ගයිඩ් එක. ඉතින් පුතාලා මේ ටීචර්ස් ගයිඩ් එකේ විදිහට තමයි සම්පූර්ණයෙන්ම මේ අපි පාඩම් කරන්න ඕන. එතකොට බලන්න මේ ටීචර්ස් ගයිඩ් එක අපි පාඩම් කරන එකේ වැදගත්කම මොකද මේ ඔයාලට හොඳ මේ යහපත් මානසිකත්වයක් හදාගන්න පුළුවන් මේක දැක්කම. ඒ කියන්නේ මේ මාතෘකා ටික අපි දන්නවනම් අපිට උසස් පෙළ ඒකක් ගන්න එක සරල වැඩක්. අපි ඉස්සරම බලමු ලංකා ඉතිහාසයට මොනවද කතා කරන්න තියෙන්නේ කියන එක. ගුරු මාර්ගෝපදේශය 12 ශ්‍රේණිය. හරි. අපි යන් පාඩම් ටිකට පටුන තියෙනනේ. අපි පටුන ඉතිහාසය හැඳින්වීම, අවකාශය, මූලාශ්‍ර, ජනාවාසවල ආරම්භය සහ ව්‍යාප්තිය, රජරට ශිෂ්ටාචාරය, ඒ කියන්නේ පොළොන්නරුවේ අවසානයේ දක්වා, රජරට ශිෂ්ටාචාරයෙන් පසු අවධිය. අපි ඉස්සරම ලංකා ටික බලමු ශ්‍රී ලංකා ඉතිහාසය. ඔන්න ඒකේ පළවෙනි පාඩම නිපුණතා මට්ටම 1. ඒකේ තියෙන ඉතිහාසය හඳුනා ගැනීම. හොඳ පාඩමක්, පොඩි පාඩමක්, ඉතිහාසය ගැන අර්ථකථන. ඒ අර්ථකථන කොහොමද අපි ගොඩනගා ගන්නෙ? ඊළඟට ඔන්න ඉතිහාසය ගැන ඉතිහාසඥයෝ කියපු දේවල්, ඉතිහාසය කියන්නේ මොකක්ද, විෂයේ ස්වභාවය මොකක්ද, ඊළඟට අපි බෙදන ඒ විෂය පතේ අපි කාලානුරූපීව කොහොමද ගලාගෙන ආවේ, ඉතිහාසයේ විශේෂ අනිත් විෂයන්, දේශපාලන විද්‍යාව, භූගෝල විද්‍යාව, තාක්ෂණය, ආගමික විෂයන් එක්ක, ඒ කියන්නේ අනිත් විෂයන් එක්ක ඉතිහාසයේ සම්බන්ධ, ඒ කියන්නේ ඉතිහාසයේ අනිත් විෂයන් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ? එතකොට ඉතිහාසය කියන්නේ එක විෂයක් නෙවෙයි, විෂයන් සියල්ලකගේම එකතුවක් කියන එක තමයි මේ කියන්නේ. ඊළඟට ඉතිහාසය හැදෑරීමේ ප්‍රයෝජන. මේක නම් ඇත්තටම මේ උසස් පෙළ කරන්න ඕනේ නැහැ. උසස් පෙළ කරන්න ඕනේ නැහැ. ඕනම ඒ කියන්නේ කෙනෙක්ට වැදගත්. මේක කියන්නේ ඉතිහාසය හදාරන කෙනෙක්ට මේක වැදගත්. ඒ කියන්නේ ඉතිහාසය හදාරන කෙනෙක්ට වැදගත් විභාගයට එන හින්දා. නමුත් මෙතනදී වැදගත් වෙන්නේ ඕනම මිනිස්සෙක්, සමාජයක ජීවත් වෙන ඕනම මිනිස්සෙක් දැනගන්න ඕනේ රටේ ඉතිහාසය නේද? ප්‍රයෝජන. ඊළඟට ඉතිහාසය අපි රැකගන්නේ කොහොමද? කාලය සහ අවකාශය හඳුනගන්නේ කොහොමද? මේ බුද්ධ වර්ෂ, ක්‍රිස්තු වර්ෂ, වශක වර්ෂ ක්‍රමය නේද? හිජ්රා වර්ෂ. හරි ෂෝක්. ඉතින් මම දැනගන්න ඕනේ මිනිස්සෙක් වුණා මේව දැනගන්න. සාව ඉතිහාසය ඉගෙන ගන්නවත් එක්කම අපිට හොඳ විවේචනාත්මක බුද්ධියක් එනවනේ. ඔන්න ওই ටික තමයි අපි පළවෙනි පාඩම යටතේ කතා කරන්නේ. ඊළඟට අකාල පරාසය. එතකොට ප්‍රාග් ඉතිහාසයේ, පූර්ව ඉතිහාසයේ මෙන්න මේවා ගැන අපි කතා කරනවා. right. දෙවෙනි පාඩම අවකාශය. අවකාශය කියන්නේ භූගෝලීය සාධක. ඒ ඕනම කෙනෙක් රටක තොටක ජීවත් වෙනකොට ඒ රටේ පිහිටීම නේද? බාහිර භූගෝලීය සාධක, අභ්‍යන්තර භූගෝලීය සාධක, බාහිර භූගෝලීය සාධක කියන අපි ඉන්දියාව ළඟ තියෙන. ඉන්දියාවෙන් මෙන්න වෙනම දූපතක් ලෙස තිබ්බා. ඉන්දියන් සාගරයේ මධ්‍යගත මුහුදු වෙළඳ මාර්ගයක තිබ්බා. ඉතින් මේව හැම රටේ පාලකයෝම දැනගන්න ඕනේ දේවල්. මේ ටික දන්නවන රට දියුණු කරන්න පුළුවන්. ඇයි අපි ඉන්දියන් සාගර කේන්ද්‍රගතව ඉන්නේ. එලට අභ්‍යන්තර භූගෝලීය සාධක, තැනිතල, ගංගා, මධ්‍යම කඳුකරය, කලපු, වරායවල්, මේවා අපිට වැදගත්. අපිට ඉගෙන ගද්දි වැදගත්. ඔන්න රටේ ප්‍රධාන ජනකණ්ඩායම් පැමිණීම, ඒවා සමාජ ආර්ථික දේශපාලනය කරේ බලපාපු ආකාරය, ඔන්න ඉන්දියාවෙන් වෙන්න පිහිටීම, මධ්‍යගතව පිහිටීම, මේ මං කෙටියෙන් කියාගෙන යන්නේ. ඊළඟට අභ්‍යන්තර භූගෝලීය සාධක, අපේ රටේ තැනිතල, ගංගා පද්ධති, ගංගා ගැන නේද? මම නම් පන්තියේදී කියන්නේ මේ උගන්වන්න කලින් සිටියමක් ලකුණු කරලා ගංගා, වැව්, ඇලදොල, අමුණු, පළාත්, මේ ටික ඔක්කොම ලකුණු කරවල තමයි මම පාඩම උගන්වන්නේ. කෙසේ නමුත් මේ තමයි ලංකාව. හරි හොඳ පාඩමක්, භූගෝලීය සාධක පාඩම. ඔන්න ඕක තමයි අපි දෙවෙනි පාඩම යටතේ කතා කරන්නේ. මේ මිනිපෑල, අති විශිෂ්ට මිනිපෑල. ඊළඟ මධ්‍යම කඳුකරය. ලංකාවේ කඳුකරය කැලේ දෙකයි. එකක් ඔය
ශේෂ කඳු අනිත් එක මධ්‍යම කඳු කරේ වරාය පද්ධතිය. කඳු නේද? අපේ රට කඳු මධ්‍යම කඳු කරේ වතු වගාවනේ. alright. අපේ මේ ත්‍රිකුණාමල වරාය විශේෂතා මේක හරි පුදුමාකාර ස්වභාවික නිර්මාණයක්. ඒ කියන්නේ පුතේ මෙහෙම පිහිටීම් ලැබෙන්නේ ලෝකේ කිසිම රටකට. මේ වරායේ ඉඳලා පුතේ ඉන්දියන් සාගරයම පහසුවෙන් පාලනය කරන්න පුළුවන්. ඒ වගේම මේක ඇතුලේ නැව් ආරක්ෂිතව රඳවන්න පුළුවන්. මොකද මේක රට ඇතුළට වෙන්නනේ තියෙන්නේ. නිර්ත දිග සොලම් වලින් ආරක්ෂා වෙනවා. ඒ වගේ ගොඩාක් වැදගත්කම් තියෙන වරාය ත්‍රිකුණාමලේ. right. ඊළඟට අපි අලුත් පාඩමකට යමු. තුන්වෙනි පාඩම. භූගෝල සාධක වලින් පස්සේ තුන්වෙනි පාඩම මූලාශ්‍ර. අර O level පාඩම් වල තිබිච්ච ටිකම තමයි. ඒකේ අපිට කතා කරන්න තියෙනවා වෙන මේ ටික. සාහිත්‍ය මූලාශ්‍ර, පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. සාහිත්‍ය මූලාශ්‍ර කොටස් දෙකයි. දේශීය විදේශීය. එතකොට මේක අපි මහා වංශය ගැන, දීප වංශය ගැන, අනුරාධපුරේ ඉඳලා අටුවා, ටීකා, ගැටපද, දේශීය විදේශීය මූලාශ්‍ර. ඒ කියන්නේ O level කාලේ තිබිච්ච ටික එහෙමම අපි කතා කරනවා. අයි විදේශීය කිව්වම ඒ රටවල් ඊළඟ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ටික ආගමික ගොඩනැගිලි, ආගමික නොවන ගොඩනැගිලි. මේ ඔක්කොම එකින් එක අපි කතා කරනවා. අර O level කාලේ තිබිච්ච ටික තව පොඩ්ඩක් විස්තරතුව ඇඩ්වාන්ස් ලෙවල් නේ ටිකක් බරට අපි කතා කරනවා. සෙල්ලිපි ගැන, රන්පත් ගැන, තඹපත් ගැන, තුඩපත් ගැන, සෙල්ලිපි වර්ග 5ක් තිබුණා මතකද? කාසි ගැන ගැඹුරෙන් කතා කරනවා. හරි. ඉතින් ඔහොම දීප වංශය, දීප වංශාන්තර්ගත තොරතුරු, මහා වංශය, මහා වංශාන්තර්ගත තොරතුරු, සමාජ ආර්ථික දේශපාලනික තොරතුරු, මහා වංශයේ තොරතුරු සෙල්ලිපි වලින් තනාත වෙන ආකාරය, මහා වංශ දීප වංශ කියන වංශ කතාවල තොරතුරු පුරා විද්‍යාවෙන් තහවුරු වෙන ආකාරය හරි ආසයි මේ පාඩම් ටික. හරි උනන්දුවෙන් ඉගෙන ගන්න පුළුවන් අපිට. ඒ කියන්නේ හරි විනෝදජනකයි. ගවේෂණනේ කරන්න තියෙන්නේ. ඍතු ගැමුණුලා ගැන, වලගම්බලා ගැන, අපේ රජවරු ගැන, අපේ වෙළඳාම ගැන, මේ අර ඔයගොල්ලෝ O level කාලේ ඉගෙන ගත්ත තෝනිගල සෙල්ලිපි, අර වී වගා කරපු කන්න ගැන තිබුණ තෝනිගල සෙල්ලිපි. ඔන්න ඔය ටික තමයි මූලාශ්‍ර පාඩම. ඊළඟට 12 වසර ජනාවාස පාඩම. මේකත් O level කාලේ අපි කතා කරපු ටිකම තමයි ටිකක් තියෙන්නේ. මේකේ තියෙනවා ප්‍රාග් ඓතිහාසිකයේ, පූර්ව ඓතිහාසිකයේ මේ අර ඔකට මතකද මේක? ඉරණ මඩු සැකසුම්, අපේ ලංකාවේ පතිරාජ වෙල සාධක. මේකත් අපි කැලේ තුනම තමයි කතා කරන්නේ. පූර්ව ඓතිහාසිකයයි නෑ, ප්‍රාග් ඓතිහාසිකය, පූර්ව ඓතිහාසිකය, ඓතිහාසිකය. හරි. කුරුවිට බට දොමලෙන මෙන් ඒගොල්ලෝ හිටපු දේශගුණික කලාප O level කාලේ තිබ්බ ටිකම තමයි. ප්‍රාග් ඓතිහාසිකයේ තාක්ෂණය, ජීවන රටාව, ආහාර රටාව, අභිචාර විධි O level ටිකමයි. හැබැයි ටිකක් අපි ගැඹුරෙන් කතා කරන ශරීර ස්වභාවය. ඉතින් ඔය O level වලටත් හොඳ සාමාර්ථයක් ගත්ත O level දැනුමත් පාවිච්චි කරලා පූර්ව ඓතිහාසිකයේ ඔයගොල්ලෝ ලේසි යෙන් ඒ සාමාර්ථයකට යන්න පුළුවන්. ඉතින් ඉතිහාස කරොත් අපි ආරාධනා කරමු හැමෝටම ඉතිහාසය අතාරින්න එපා. අනුරාධපුරයේ ඇතුළු නුවරින් හම්බෙච්ච තොරතුරු, මේ වළඳේ මතක ඇති, උඩරන් චමඩමේ නිවසේ තිබිලා හම්බෙච්ච වළඳ නේද? මේ ශිලා මංජුසා ක්‍රමය, බාරණික ක්‍රමය, විවෘත ක්‍රමය, වල ක්‍රමය, ශිලා කේතු ක්‍රමය. මෙන්න අපි ගියා මේක බලන්න. මේ ඉබ්බන් කටු සුසාන භූමි. දැන් මේ තව උපරිම දියුණු කරලා තියෙන්නේ. මැටි බරණි, මේ අපිට හම් වෙන උඩරන් චමඩමේ ඉස්කෝලෙන් හම්බෙච්ච මැටි උරු ආකාරයේ සුසාන, මැටි බරණි. මේ තව මැටි බරණි. මේ ඉබ්බන් කටුවේ මාලය. ඔය ටිකමයි තියෙන්නේ. ඊළඟට ඓතිහාසිකයෝගේ. හැබැයි මේකේ චුට්ටක් පොඩ්ඩක් අපි O level එකට වඩා ටිකක් ගැඹුරින් කතා කරනවා. අර විටින් විට ආපු ඉන්දියන් ජනකණ්ඩායම් ගැනත් පොඩ්ඩක් අපි මතක් කරනවා. රජරට ශිෂ්ටාචාරය පස්වෙනි පාඩම. මේක අනුරාධපුරේ මුලේ ඉඳලා, ඒ කියන්නේ විටින් විට පැමිණි ජනකණ්ඩායම් කිහිපයක් ලංකාව ජනාවාස කරා කියන තැන ඉඳලා, ඒ කියන්නේ ඔය ආර්ය ජනාවාසවල ඉඳලම අපි ඉතින් කතා කරගෙන යනවා.
කොහොමද පදනම් වුණේ? එතකොට ගම් පාලනයක් තිබුණා නේද? ඊට පස්සේ ගම් කියන්නේ ගෘහපතීන්, ඊට පස්සේ ගෘහපතීන් පව් කරලා ගමික, පරුමක, මපරුමක, රජ, මහරජ, මහා සම්මත මහරජ දක්වා කතා කරන හිමීට පණ්ඩුකාභ රජුරෝ ගැන, මුටසිව රජුරෝ, දේවානම්පි රජුරෝ, උත්තිය රජුරෝ, මහශිව රජුරෝ, සූරතිස්ස රජුරෝ, ඊළඟට එලාරගේ පාලනය, එලාර පාලනය කරන රුහුණු රාජධානිය, ඒක රජවරු 4 දෙනයි. මහානගීව රජු, යටාලතිස්ස, ගෝඨාභ රජුරෝ, කාවන්තිස්ස රජුරෝ, එලාර රජතුමාගේ ධාර්මිෂ්ඨ පාලනය, දුටුගැමුණු රජුරන්ගේ පාලනය, දුටුගැමුණු රජුරන්ගේ දේශපාලන, ආර්ථික, සමාජ ඔක්කොම අපි කතා කරනවා. මේ යාගේ ලෝවා මහපාය, බලගම් රජුරුවන්ට මූණ පාන සිච්ච අභියෝග, ඊළඟට බලගම් රජුරන්ගේ පස්සේ වසභ රජුරෝ, මහසෙන් රජුරෝ, සිරි මේඝවර්ණ රජුරෝ, දෙවන ජෙට්ටතිස්ස රජුරන්ගේ ඉඳලා මිච්ඡන් රජුරෝ දක්වා දාසෙන් රජතුමා, කාශ්‍යප, සීගිරිය, මේ ටික ඔක්කොම කතා කරනවා. අපි අනුරාධපුරේ බින්ද වැටීම දක්වා ලස්සනට පස්වෙනි මිහිඳු දක්වා මානවම්ම රජුරෝ, අර ඉන්දියාවත් එක්ක සබත්තා, පළවෙනි සේන රජුරෝ, දෙවෙනි සේන රජුරෝ, පස්වන කාශ්‍යප රජතුමා, හතරවන මහින්ද රජුරෝ, පස්වන සේන රජුරෝ, පස්වන මිහිඳු රජුරෝ, ඊළඟට එලාර පාලනය නෙවෙයි, චෝලය අනුරාධපුරේ යටත් කරගන්න. පොළොන්නරුව ඇයි රජවරු පොළොන්නරුව තෝරගත්තේ? පළවෙනි විජයබා රජුරන්ගේ වැදගත්කම. ඊළඟට පොළොන්නරුවේ වැදගත් පාලකයෝ 3 දෙනා. පළවෙනි විජයබා රජුරෝ, පළවෙනි පරාක්‍රමබාහු රජුරෝ, ඊළඟට නිශ්ශංකමල්ල රජුරෝ. මාග ගැන නිශ්ශංකමල්ල රජුරෝ, අනුරාධපුරේ, ඊළඟට අනුරාධපුරේ පාලන තන්ත්‍රය ගැන පොඩ්ඩක් කියලා දෙන්න ඕනේ. චෝල පාලනය ගැන කියලා දෙන්න ඕනේ. ඊළඟට අපි කතා කරන්න ඕනේ පොළොන්නරු යුගයේ පාලන තන්ත්‍රය, යුද උපක්‍රම, විදේශ සබඳතා, අනුරාධපුරේදී අපි අනුරාධපුර අවදී දකුණු ඉන්දිය සබඳතා, පොළොන්නරු යුගයේදී විදේශ සබඳතා, පළවෙනි පරාක්‍රමබාහු රජුගේ විදේශ සබඳතා, නිශ්ශංකමල්ල රජුගේ විදේශ සබඳතා. එතකොට ලංකාවේ සංස්කෘතිය, ආගම, භාෂාව හා සාහිත්‍ය, ගෘහ නිර්මාණ සහ කලා, බුදුදහම ස්ථාපිත වීම, බුදුදහමේ ව්‍යාප්තිය, බුදුදහම රාජාගම් බවට පත්වෙච්ච විදිහේ වෙහෙර විහාර නිර්මාණය වීම, අනිත් ආගම් ගැන අපි කතා කරන්න ඕනි වෙනම. ඉතින් මගේ පන්තියේ යන ළමයිට මම මේ දවස්වල රජරට ශිෂ්ටාචාරය කියලා පාඩමක් අපි කතා කරනවා. ඒකේ අගහරිය ඔයගොල්ලන්ට මතක ඇති කියලා දුන්නා. අනුරාධපුරේ සාහිත්‍ය, පොළොන්නරුවේ සාහිත්‍ය, අනුරාධපුරේ ගෘහ නිර්මාණ, පොළොන්නරුවේ ගෘහ නිර්මාණ යන ආදී වශයෙන් තිවංක පිළිමගේ සිතුවා. ටිකන්නේ සීගිරි සිතුවම වගේනේ. right. අපේ රටේ කලාවන්, අපේ රටේ අපිටම අනන්‍ය වෙච්ච දේවල්, අනුරාධපුරේ භාෂාව, පොළොන්නරුවේ භාෂාව, සාහිත්‍ය, ලියවිච්ච පොත්පත්, රජරට ආර්ථිකේ, වාරි කර්මාන්තය කියලා පාඩමක් තියෙනවා. පුතේ රජරට ශිෂ්ටාචාරේ වාරි කර්මාන්තය කියලා. එතකොට ඒකද අපි කතා කරන්නේ වාරි කර්මාන්ත ඇති වෙන්න බලපාපු හේතු, ඒවා විකාශනය වෙච්ච විදිහ, පණ්ඩුකාභ රජුරන් ඉඳලා අපේ රටේ වැව් හැදිච්ච විදිහ. එතකොට මේ වාරි තාක්ෂණය, ඊට විද්‍යාව, නවීන තාක්ෂණය, ඒ කියන්නේ නවීන තාක්ෂණය, ඒ කියන්නේ දැන් නවීන තාක්ෂණය කියලා කියන්නේ දැන් අද අපි පාවිච්චි වෙන දේවල් ගොඩක් ඔපරේෂන් වලට අපි පාවිච්චි කරන කතුරු එකල හම්බුණා. සීගිරියේ ටෙක්නික් එක මේ ඔක්කොම අපි කතා කරනවා. මේ අර ආලාන පිරිවෙනේ හම්බෙච්ච කතුරු හරිම විනෝද ජනකයි. හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ලස්සනට ආසාවෙන් ඉගෙන ගන්න ළමෙක්ට ඉතිහාස විෂය කියන හරි සුන්දර විෂයක්. අනුරාධපුරේ බින්ද වැටීම, පොළොන්නරුවේ බින්ද වැටීම, කාලිංග මාග හින්දා රජරට බිඳ වැටෙනවා. ඊළඟට රජරටෙන් පසු අවදි. එතකොට මාග හින්දා ගෝවින්දමාලයට යනවා බූණක බහුව ආදිපාද, සුබසෙන්පති යනවා යාපව්වට, මිනිපේ සංකසෙනෙවි, තුන්වෙනි විජයබහුව දඹදෙනි. එතකොට අපිට කතා කරන්නේ දඹදෙනිය. දඹදෙනිය රජවරු දෙන්නෙක් ගැන කතා කරන වැඩිපුර අපි. තුන්වෙනි විජයබා රජතුමා, දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා. ඊළඟට චන්ද්‍රබානුගේ ආක්‍රමණය, කාලිංග මාග පරාජය කිරීම, දඹදෙනියේ භාෂාව සාහිත්‍ය, දඹදෙනියේ 4 වෙනි බූණකබා රජුරන්ගෙන් කාලේ දඹදෙනිය බිඳ වැටෙනවා. බෝසත් විජයබා රජුරන්ගෙන් පස්සේ දඹදෙනිය බිඳ වැටෙනවා. ඊළඟට පළවෙනි බූණකබා රජුරෝ ගියා යාපහුවට. අපි යාපහුව ගැන කතා කරනවා. පළවෙනි බූණකබා රජුරෝ ගැන කතා වෙනවා. සාපතේ මේකේ පඩිපෙළ, ගල් නිර්මාණ, මේකේ විශිෂ්ටත්වය යාපහුව ගැන අපි කතා වෙනවා. යාපහුවේදී පුතේ විදේශ සබඳතා හොඳටම තිබිච්ච කාලයක්. යාපහුව හැබැයි වැඩි කාලයක් රාජධානිය තිබුණේ නැහැ. කුරුණෑගලට අපි යනවා. දඹදෙනිය යාපහුව කුරුණෑගලට යනවා. කුරුණෑගල වැදගත් ආරම්භක පාලකයා දෙවෙනි බූණකබා වුණාට වැදගත්ම පාලකයා 4 වෙනි පරාක්‍රමබාහු රජුරන්ගේ
දේශපාලන ආගමික ඊළඟට භාෂාව සාහිත්‍ය කරපු සේවා කතා කරනවා. ඊට පස්සේ අපිට ගම්පොලට. ඇයි ගම්පොල රාජ්‍ය ස්ථාපිත වෙන්නේ? ඇයි ගම්පොල තෝරගන්නේ? හතරවෙනි බෝනකබා රජුරු ගම්පොල ඉන්නකොට එයාගේ සහෝදරයා වෙච්ච පස්වෙනි පරාක්‍රම බහුව දැඩිගම ඉන්නවා. අපි ඒ ටික කතා කරගෙන ගම්පොල පාලනයට උදව් කරපු ප්‍රභූ පවුල් දෙකක් තිබ්බා. සේනදිලංකාර පවුලයි යලගක්කෝනාර නැත්නම් අලකේශ්වර පවුල්. ඒ දෙක ගැන කතා කරනවා. චෙන්හෝගේ ආක්‍රමණය අර චීන ආක්‍රමණයක් කෙල්ලුනේ. ඒක ගම්පල භාෂාව හා සාහිත්‍ය, ගම්පල ගෘහ නිර්මාණ සහ කලා. කොහොම නමුත් ගම්පල බිඳ වැටීම කතා කරනවා. ගම්පල ගෘහ නිර්මාණ ගත්තාම ඇම්බැක්ක, ලංකා තිලකේ, කටලා දෙනිය ඕවා ගැන කතා නොකරම බෑ. ඒකට යාපනයේ රාජධානිය. යාපනයේ කවද්ද පටන් ගත්තේ? කවද ප්‍රධාන රජවරු? යාපනයේ මොනවද තිබුණේ? ඒ ගැන සදාන් මූලාශ්‍ර මොනවද? යාපනයේ බිඳ වැටෙන්නේ කොහොමද? ඔය ටික කතා කරනවා. ඊළඟට 12 වසර වැදගත්ම ටික කෝට්ටේ රාජධානිය. කෝට්ටේ 6 වෙනි පරාක්‍රම බව තමයි වැදගත්ම රජතුමා. ඉතින් එතුමාගේ දේශපාලනය, එතුමාගේ සාහිත්‍ය, එතුමාගේ ආගමික සේවා, එතුමා යාපනය යටත් කරපු විදිය, උඩරට යටත් කරපු විදිය, අවසාන වතාවට මුළු ලංකාවම එක්සේසත් කරපු විදිය මේ ටික විස්තර වෙනවා. ඒතර කෝට්ටේ යුගයේ සාහිත්‍ය තමයි ලංකාවේ දියුණුම සාහිත්‍ය තිබ්බේ. ඒකේ බිහි වෙච්ච පිරිවෙන් අපේ තොටගම ශ්‍රී රාහුල හාමුදුරුවෝ ෂඩ් භාෂා පරමේශ්වරන් හිටි. එතුමාට අමතර උන්වහන්සේට අමතර හිටපු භික්ෂුන් ගැන, උගත් විද්වතුන් ගැන, බිහි වෙච්ච නිර්මාණ ගැන අපි බොහොම ප්‍රෞඩත්වයෙන් කතා කරනවා. කෝට්ටේ යුගයේ මෙන්න මේකේ කෝට්ටේ යුගෙන් අපිට ඉවර කරගන්න පුළුවන් 12 වසර විෂය නිර්දේශය. මෙන්න මේ මාතෘකා ටික ඔයගොල්ලෝ හොඳට දන්නවනම් මේ ටික පැහැදිලි නම් 12 වසර ටික හරි. දැන් ඊළඟට ඉන්දියන් ඉතිහාසනේ මම ඒක ඉන්දියන් පාඩම යටතේ කතා කරන්නම්. පැහැදිලි? right. අපි යන් 13 වසර සිලබස් එකට යමු. හරි. 13 සිලබස් එකට යමු. හරි. ඔන්න 13 වසර විෂය නිර්දේශය. බලමු 13 ඔයගොල්ලෝ මොනවද පාඩම් කරන්න ඕනේ කියන එක. 16 වන සියවස පසු ලංකාව. ඒ කියන්නේ කෝට්ටේ රාජධානියෙන් පස්සේ ටික නේද? කෝට්ටේ රාජධානියෙන් පස්සේ ටික කියන්නේ කෝට්ටේ 6 වෙනි පරාක්‍රම රජුරන්ගෙන් පස්සේ විජයබා කොල්ලේ එහෙම සිද්ධ වෙනවනේ. විජයබා කොල්ලේ සිද්ධ වුණාට පස්සේ කෝට්ටේ රාජධානිය කෑලි 3කට බෙදෙනවා. ඒතර කෝට්ටේ කෑලි 3කට බෙදුනට පස්සේ මහනුවර රාජධානිය ස්වාධීන වෙනවා. ඒකේ ස්වාධීන වෙච්ච පළමු පාලකයා ගැන තමයි මේ කියන්න තියෙන සේනාසම්මත වික්‍රමබාහු. ඊළඟට ජයවීර බණ්ඩාර. මේ කෝට්ටේ කෑලි 3කට කැඩෙනවා. මහනුවර වෙනම ස්වාධීන වෙනවා. යාපනයේ වෙනම තියෙනවා. ඔන්න ඔය ටික. එතකොට මේකෙදි මහනුවර රාජධානියට අපිට ඒ කියන්නේ අතන කෝට්ටේ 6 වෙනි පරාක්‍රමබාහු, ඊළඟට ජයබාහු, ඊළඟට අපේ සබ්මල් කුමාරයා රජ වෙනවා, අම්බුලගල කුමාර රජ වෙනවා, ඊළඟට 8 වෙනි වීර පරාක්‍රමබාහු රජ වෙනවා කෝට්ටේ. එතකොට එතනදී 8 වෙනි වීර පරාක්‍රමබාහු රජුගේ පුතා 6 වෙනි විජයබා රජුරෝ, 6 වෙනි විජයබා රජුරන්ට ඉන්නවා දරුවෝ 3 දෙනෙක්. එතකොට ඒ විජයබා කොල්ලේ කෝට්ටේ, සීතාවක, රයිගම, යාපනයේ ඒ ටික අතනින් කතා වෙලා මහනුවර මෙතනින් කතා වෙන පළවෙනි විමල ධර්මසූර රජුරෝ ගැන ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. එතුමාගේ දේශපාලන, එතුමාගේ ආගමික සේවා, ආර්ථික සේවා. සෙන්රත් රජුරෝ, දෙවන රාජසිංහ රජුරෝ, දෙවන විමල ධර්මසූර රජුරෝ, මහනුවර අන්තිම සිංහල රජතුමා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ. නායක්කාර පෙළපත ශ්‍රී විජය රාජසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා, රාජාධි රාජසිංහ රජතුමා, ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ලංකාවේ අන්තිම රජතුමා. ඊළඟට මහනුවර ආර්ථිකය, මහනුවර ආගම, මහනුවර භාෂා හින්දු ආගම, මහනුවර භාෂාව හා සාහිත්‍ය, ගෘහ නිර්මාණ සහ කලා, මහනුවර පරිපාලනය, මහනුවර ආර්ථිකය, වෙනත් දහම්, ක්‍රිස්තියානි ආගම, ඉස්ලාම් දහම්, මහනුවර ආර්ථිකය, මහනුවර සමාජය, මහනුවර අධ්‍යාපනය, සාහිත්‍ය, කලා. හරි. මේ ටික ගැන යම් අවබෝධයක් තියෙනුනේ. 11 අච්චුපතක් හිම කියවන්න. සමාන දේවල් තියෙන ළඟ දේවල්. ඊළඟට අපි යන අලුත් පාඩමකට. මේකෙදි තියෙන්නේ සම්පූර්ණයෙන්ම ලංකාවේ ඔය පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි මහනුවරෙන් පස්සේ අපිට ලොකුට කතා කරන්න තියෙනවා ඉංග්‍රීසි බලය ලංකාවේ ස්ථාපිත වෙච්ච විදිහ. පෘතුගීසින් සහ ලන්දේසින්ගෙන් පස්සේ මහනුවර රාජධානියයි පෘතුගීසි, ලන්දේසින් ඉවර කරලා
හරිද? ඒ කියන්නේ පෘතුගීසි ලන්දේසි කියන්නේ මහනුවරාදානයේ අගට පෘතුගීසින් ගැන ලන්දේසින් ගැන කතා වෙන්න ඕනේ. පෘතුගීසින් කියන්නේ කවුද? ලන්දේසින් කියන්නේ කවුද? ඒගොල්ලන්ගේ සමාජ ආර්ථික දේශපාලන කතා කරලා ඉවර වෙලා බ්‍රිතාන්‍ය බලය ලංකාවේ ස්ථාපිත වෙච්ච විදිහ. මුහුදු බඩට ආපු විදිහ, මුහුදු බඩ අල්ලපු විදිහ, ඊළඟට උඩරට අල්ලගත්ත විදිහ මේකට අපරාධය. මන්නාරමේ පිහිටි අපේ නෙමෙයි ෆ්‍රෙඩරික් නෝර්ත්ගේ බැංගලෝර එක මේක දවසින් දවස ඒ දෙනවා. ජොන් ඩොයිලි ගැන, ෆ්‍රෙඩරික් නෝර්ත් ගැන, ජොන් ඩොයිලි, තෝමස් මෙට්ලන්, උඩරට ගිවිසුම උඩරට ගිවිසුම වගන්ති, ප්‍රථම නිදහස් අරගලය, පෝල් බෘක් කැමරන් යෝජනා, 48 දෙවන නිදහස් අරගලය, යුරෝපීය වැවිලිකරුවන්, දකුණු ඉන්දියන් කම්කරුවන්, පහතරට ව්‍යාපාරික වැනි උඩරට සංක්‍රමණය කළ ආගන්තුකයන්ගේ ඡායාරූපයක්. 48 කැරල්ල, ඒ කියන්නේ මාතලා හටන ගැන මේ හොන්තට බලා ගන්න. හරි. බ්‍රිතාන්‍යන්ගේ ආර්ථිකය නේද මුල් කාලේ ඒගොල්ලෝ ලංකාවේ තිබිච්ච දේවල් ඔය කුරුඳු, කෝපි වගා කරා. ඊළඟට ඒගොල්ලෝ තේ වගා කරා, රබර් වගා කරා. ඊළඟට දේශීයන් වගා කරා, පොල්. දේශීය දේවල් වලට අමතරව ඒගොල්ලෝ සිංකෝන වගේ දේවල් වගා කරලා අපේ රටේ ඒගොල්ලන්ට ඕන විදිහට අපේ රට පාලනය කරා. ඊළඟට ආගමික පුනර්ජීවනනේ, මිෂනාරි ආගම් ව්‍යාප්ත වෙච්ච බෞද්ධ පුනර්ජීවනය, හින්දු පුනර්ජීවනය, ඉස්ලාම් පුනර්ජීවනය. රයිට්. ඔය ටිකත් අපි බලා ගන්න ඕනේ. මේක 11 වසර තිබ්බ ටිකමයි. හරි. ජාතික ව්‍යාපාරය. ඒ කියන්නේ 833 කෝල් බෘක් කැමරන්, 912 අමද්දප ව්‍යාපාරය, ඊළඟට සිංහල මුස්ලිම් කෝලාහලය, ක්‍රූ මැකලම්, මැනින් ඩෙවර්ෂර්, ඩොනමෝර්, ඊළඟට සෝල්බරි, ඊළඟට අපිට නිදහස ලැබිච්ච එක දක්වා බලා ගන්න ඕන. නිදහස ලැබුණා ඔන්න. ඊළඟට නිදහස ලැබීමෙන් පසු ලංකාව ගැන කතා කරනකොට අපිට වැදගත් වෙන්නේ නිදහසෙන් පසු ශ්‍රී ලංකාව ඔය ඩී.එස්. සේනානායක මහත්තයා 52 මැතිවරණ, ඊළඟට ඩඩ්ලි සේනානායක මහත්තයා, ඩඩ්ලි සේනානායක මහත්තයාගේ මස ජෝන් කොතලාවල මහත්තයා, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්තයා, ඊළඟට 60 ඡන්ද දෙකක් තිබ්බා. මේ මාර්තු සහ ජූලි මැතිවරණ. මාර්තු නැවත ඩඩ්ලි දිනනවා, ජූලි නැවත සිරිමා බණ්ඩාරනායක මැතිණිය දිනනවා. ලෝකේ පළමු අගමැතිනිය, 65 මැතිවරණය, 70 මහා මැතිවරණය සහ 72 ව්‍යවස්ථාව. අපි ජනරජයක් වෙච්ච එක. ඊළඟට ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ විධායක ජනාධිපති ක්‍රමය සහිත 78 ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම අපි දේශපාලන විද්‍යාව එහෙම කරන දරුවෙකුට මේවා හොඳටම පුළුවන්. එයාට ඉතිහාසයයි පොලිටිකල් සයන්ස් කරනවා නම් හරි වාසියක් තියෙනව නේද මෙතන. අය ආණ්ඩු ක්‍රම නමන ඔක්කොම අහුවෙනවනේ. ඊළඟට අපේ රටේ ගොවි ජනපද ව්‍යාපාර, මහවැලි සංවර්ධනය, කඩිනම් මහවැලිය, අපේ අධ්‍යාපනය, නිදහසෙන් පසු සුබසාධන දීමන, නිදහසෙන් පසු සෞඛ්‍ය, නිදහසෙන් පසු සලාක ක්‍රමය, අපේ රටේ බිහි වෙච්ච කර්මාන්ත ශාලා, අපේ විදේශ ප්‍රතිපත්ති 47 හා 56 විදේශ ප්‍රතිපත්ති, 56 65 විදේශ ප්‍රතිපත්ති, 65 70 විදේශ ප්‍රතිපත්ති, 70 77 විදේශ ප්‍රතිපත්ති. මේ බණ්ඩාරනායක මැතිනේ හරි ස්වදේශික ප්‍රතිපත්තියක් අනුගමනය කරපු හැමෝම කියන්නේ ආ හිටියානම් අද ලංකාව ලෝකේ දියුණුම රටක් කියලා. ඔන්න ওই ටික තමයි අපිට ඉගෙන ගන්න තියෙන නිදහසෙන් පසු ශ්‍රී ලංකාව. ඔන්න මේ ටික බලාගත්තොත් ඔයගොල්ලෝ ලංකා ඉතිහාසය කොට දා ගන්න පුළුවන්. පැහැදිලිද?